Deep inside an untouched jungle, a place where nature is still alive, we walk through the territory of wild elephants, bears, predators, and silent crocodiles. Pause softer tone, but this journey is not only about survival. With every step we take, we give something back to අපිට හම්බුණා නඩේක පිරිසක්. එයාලා අපිට ඉන්න කිව්වා මේ මොහොතක් දෙන්නම් අපිට කෝපි ටිකක් හදාගන්න කියලා. මේ ඉන්නේ යාලා තමයි මේ කොයිද අයියා? අපේ ජංගලේ ගෝමාතුනේ. ජංගලඩි මඩකල් කුරින්නේ. මේ ඔක්කොම ඇවිල්ලා තින්නේ පාදයාත්‍රාව යන්න තමයි. දැන් මහන්සි නිසා මේ වෙලාවේ අවුව දැන් තියෙන්නේ ඉර බුදුනේ තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා හොඳයි හත් කරලා තේ එකක් පොන්න තමයි මේ ලෑස්ති පිට ඉන්නේ. ඉතින් අපිටත් කතා කරලා එන්න කියලා මේ තේ චුට්ටක් දෙන්න යන්නේ. තේ ටිකක් බීලා අපි යන්. අපිට සංග්‍රහ කරා කෝපි එකකින් ටී කෝපි එකක්. ඉතින් මේ අයියා තමයි හැදුවේ මේ කට්ටියම. මේ අයියා තමයි වතුරත් කළා. මේ අයියා තමයි ඒක හොඳට මික්ස් කරේ. ඉතින් හොඳට තියෙනවා ඉතින් ගුඩ් ආ. ඔයාලටත් බොන්න පුළුවන් මේ අයියාලාගෙන් කවදාරි දවසක මට කරපු ආව දවසක හම්බ වෙලා. හරි එහෙනම් හම්බෙමු. දැන් යනවා ඉස්සරහට මේ වගේ දැනුත් අපිට හම්බ වෙනවා. ඉතින් දෙවෙනි එක මේ වගේ දැන් කියනවා මේ පාදයාත්‍රාවේ ඒ වගේ දවස් සංසිද්ධ වෙනවා. අපුල් වල තියෙන අමාරුව ඉතින් මුල් එකත් එක්ක කීට් එකත් එක්ක මේ කකුල් කුල් වෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලට.
ගන්න පුළුවන් විහාරයට යනකොට හම්බ වෙන පළවෙනි පොකුණක් වගේ එකක්. නැකට අපි ඔක්කොම යනවා මේ පාර ගන්නේ යාකට Arohara අයිබෝන් අපිට ලස්සන යාළුවෙක් හම්බුණා අන්න හොඳයිද කියලා එයා තමයි කැලෑ වඳුරා මෙයාලා ඉන්න හොටල් ප්ලේස් වලත් ඉන්නවා යාළුවෙක් ඉන්නවා වියාලෙත් ඉන්නවා අපි ෂේප් එක දැනගන්න මේකේ එයාගේ තියෙන අනුපාත ෂේප් එකක් ඊළඟට රැවුල තියෙනවා ඉතින් වියාල් යන්නේ යන අතරතුරේදී අපිට හම්බුණා විමන් හරිනවා එයාලා අපිට දුන්නා මේ කොත්තමල්ලි ටිකක් බොන්න කියලා ඉන්න කොත්තමල්ලි බලන්න පුළුවන් මම රික් කරනවා අපි එන කොහොම ස්තුතියි නේද thank you කියන්න ගත්තේ අදත් දෙන්න දැක්කා මේ හැමතැනම කුණු කසල shopping bag ඉටි කවර හැමදේම දාලා ගිහලා තියෙනවා බලන්න පුළුවන් මේ දේ කරන්න එපා කියලා තමයි මම එන කට්ටියට කියන්නේ ඔයාලට කියන්නේ ඒක කරන්න එපා මොකද මේක එහෙම ජරා කරලා ගියාම පරිසරය අපොසිට් වෙනවා එක දෙයක් තව මේ සත්තු කනවා සත්තු කාලා සත්තු සමහර ලෙඩ වෙලා මැරෙන්නත් තිබ්බා ඊයේත් මම පෙන්නුවා මේ වගේ තැන් වල දාන්න එපා සත්තු කනවා මේ ඉතින් අතන සත්තු ලෙඩ වෙනවා මේ කෑම ඒ නිසා පුළුවන් තරම් shopping අඩු කරලා පුළුවන් තරම් මේක ක්ලීන් කරන්න ක්ලීන් විදියට තිබ්බනම් හොඳටම වටිනවා අපිට එතකොට අපි මේ දෙන්නේ අපි මෙතන දේශගුණික විපර්යාසයක් කරන්නේ ඔබ දන්නවා අපේ ජීව වායුව ඒ කියන්නේ ඔක්සිජන් සපයන්නේ ප්‍රධානම දේ ගස වෙනවා අපි එතකොට මෙතන කරන්නේ මොකද කිව්වොත් අපි මේ පාදයාත්‍රය කරනකොට ඒ වගේම පරිසරයත් අපි විනාශ නොකර පරිසරය සමග යන්න ඕනේ. ඒ නිසා තමයි මේ අපි පුණ්‍යක්ෂේත්‍රය දෙන්නේ මේකේ තියෙන එක එක්තරා බීජ වර්ගයක් මේ සියලු බීජ ටික එකතු කරලා ගොම සහ මැටි කවලම් කරගෙන මේවා අපි යනකොට පරිසරයට මුදාහරිනවා. ඒ අතරින් ඒ පරිසරයේ තියෙන ඒ බීජ ටික පැලවෙලා කවදා හරි දවසක මේ යන ජනතාවට හෝ පක්ෂීන්ට වාසස්ථානයක් වෙනවා. මේගොල්ලන්ට ඒ ජීවය ලබා දෙනවා. අන්නේ ඒ කියන ලැබෙනවා. ආහාරය ලැබෙනවා. එතකොට ඒකෙන් ගොඩක් දෙනෙක් තවත් ඒ කියන්නේ පරිසරය ආයි වැඩි දියුණු අපි ඒකටත් ඒ පුණ්‍යක්‍රියාව කරන ගමන් මේ පාදයක් යනවා. ඒතකොට මෙතනින් ඊළඟට යන්නේ කොහෙද? යාලට යන්නේ අපි මේ ආයි මෙතන යන ගමන් දැන් ඉස්සරහට හම්බෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඊළඟට ගණික් ගඟ එහෙම අපි කතර ගමට යනවා. හම්බෙමු එලකිරි නේද? එක්කසන්න හම්බෙමු. හරි එලකිරි දැන් ඉන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ කිලෝමීටර් 5ක දුරක් ඇවිල්ලා අපි මේ තැන අතර වුණා. මෙතන මේ අවුල තියෙන ගස් ගැන තමයි පොඩ්ඩක් මම මේ බැලුවේ කතා කරන්න කියලා. මේක තියෙනවා එක එක ශාක එක එක ගස් එක එක විදිහේ දියුල් ගස් තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහට තව. දැන් තා පටන් ගන්න මේ වගේ මුරුංගා කියන ගස් වර්ගයේ ඔය කෑමකට දාන්න ඒ අහම්මන ඒ හැම දෙයකට දාන්න පුළුවන් ගස් වර්ග තියෙනවා ඊළඟට මොනවද අපි ගාව තියෙන්නේ අපි එක්ස්ට්‍රා කරගෙන ආවේ ගස් මොනවද තියෙන්නේ අපි ගාව මයිනා රයිට් මයිනා මයිල සෝරි මයිල මේක මයිල ගහක් ඒ තව යන් අපි ඉස්සරහට මේ තව බලා ගන්න පුළුවන් මේ කොහොමද කියලා ඉතින් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා into the heart of nature එහෙනම් Yeah.
මගදී එනකොට අපිට සෙට් වුණා මේ දියුල් ගහක්. ඉතින් අපේ යාළුවෙක් ඉන්නවා මේ දියුල් කඩනවා. දැන් කියන පොල්ලක් හොල්ල දෙන්නලු මේ දියුල් කඩන්න. ඉතින් මේ වෙන්න දියුල් ගහ. මම වීඩියෝ එකක් දානවා මේ ගහේ ඉඳන් කොහොමද දියුල් ටික කඩලා බිමට දාන්නේ කියලා. රයිට්. මේ තියෙන දියුල්. අනේ දියුල් මචං. Swan, good dah. Diul. පොඩ්ඩක් ඇඹුල් කටියක් තියෙනවා. එනට අවුලක් නැහැ කන්න පුළුවන්. very tasty. අපි දැන් වෙනදට කඩේට ගිහිල්ලානේ අපි දියුල් එහෙම ගන්නෙ. මේ ගස්වල නිකන් තියෙනවා. දියුල්. දියුල් ගස් මෙන්න තියෙනවා දියුල් ගස්. නේ දියුල්. අපි ඉස්සෙල්ලා දැක්කේ නෑ මේ දියුල් ගහට නගිනකොට. වින්න ඉන්න තලගොෙක්. දකින්න නැතුව තමයි ගහට නැගලා දැක්කේ අපි. මගේ යාළුවා. ඉන්න තලගොෙක් ඉන්න දැක්කා නේද තලගොයා. නේ ගහේ හිටපු තලගොයා. දියුල් ගහේ හිටපු තලගොයා.